අන්න ආදරණීය දුවේ පුතේ දෙවන ශ්‍රේණියේ මගේ පුංචි දූලා පුතාලට තවත් ගණිතයේ පාඩමක් අරගෙන අදත් මම මගේ දූලා පුතාලා මුණ ගැහෙන්න ආවා. අපි බලමු අද අපේ පාඩම මොකක්ද කියලා. මේ බලන්නකො පුතේ මම අද ඔයාලට ගොඩක් දේවල් අරගෙන ඇවිත් තියෙනවා. මේ බලන්න විනිවිද පෙනෙන එහා මෙහා පේන භාජන කිහිපයක් තියෙනවා. ඒ වගේම පාට කළ ජලය තියෙනවා. පුනීලයක් තියෙනවා. බෝතලයක් තියෙනවා. අපි බලමු දුවේ පුතේ මෙන්න මේ පාට කළ ජලය මේ භාජන වලට පුරවන්න තමයි දැන් මේ අපි ලැහැස්ති වෙන්නේ. මේ බලන්න මම මේ පුංචි කප් එකක් අරගෙන ආවා. මේ කප් එක තමයි මම භාවිතා කරන්නේ පුතේ. මෙන්න මේ කෝප්පවලට වතුර පුරවන්න. ඇයි මම මේ කප් එකක් පාවිච්චි කරන්නේ? ඔව් මම මේක අභිමත ඒකකයක් මට කැමති ඒකකයක් විදිහට භාවිතා කරනවා. මේ කෝප්පවලට අල්ලන ජල ප්‍රමාණය කොච්චරක්ද කියලා බලාගන්න. මේ බලන්න මෙන්න මේ වීදුරුවට මම මේ කප් එකෙන් මේ පාට කළ ජලය පුරවනවා. කොහොමද පුරවන්නේ? ඔව් මම ගණන් කරමින් පුරවන්නයි ලැහැස්ති වෙන්නේ. මේ බලන්න. ඔන්න මම මේ කප් එකෙන් වතුර මේ කෝප්පෙට පුරවනවා. 1යි 2යි 3යි 4යි. මේ බලන්න මේ වීදුරුවට මේ පුංචි කප් එකෙන් කප්ස් 4ක් ඇල්ලුවා. බලමු අපි දැන් මේ වීදුරුවට කප්ස් කීයක් අල්ලයිද? ඔන්න බලන්න මම එකක් පුරවනවා. 1 2 3 4 5යි. ඔන්න බලන්න. මේ කෝප්පයට මෙන්න මේ පුංචි කප් එකකින් කප්ස් 4ක් වතුර ඇල්ලුවා. මෙන්න මේ වීදුරුවට මේ පුංචි කප් එකකින් කප්ස් 5ක් ඇල්ලුවා. එහෙනම් අපි බලමු මේ වීදුරු දෙකෙන් මේ වීදුරුවට වඩා මේ වීදුරුවේ ජල ප්‍රමාණය අඩුයි. මේ වීදුරුවට වඩා මේ වීදුරුවේ ජල ප්‍රමාණය වැඩි. ඔන්න අපි මේ පුංචි කප් එක භාවිත කරමින් හොයාගත්ත අභිමත ඒකකයේ විදිහට මේ පුංචි කප් එක භාවිත කරමින් මේ කෝප්පවලට අල්ලන ජල ප්‍රමාණ බලලා අපි සැසඳීමක් කළා. දැන් දූල පුතාලට මෙන්න මේ උපකරණය භාවිත කරන්න පුළුවන් පුතේ. මේ වගේ කට පුංචි බෝතලයකට අපි ජලය පුරවනකොට මෙන්න මේ පුනීලිය තියලා මේ විදිහට අපිට පුළුවන් මේ විදිහට වතුර පුරවන්න. එතකොට අපිට මේ වතුර අපත යන්නේ නෑ. අපි වතුර පරිස්සම් කරන්න ඕනේ නේද? ඒක නිසා අපි මේ වතුර අපත යන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ පුනීලයක් භාවිත කරමින් අපිට පුළුවන් පුතේ මේ භාජන වලට ජලය මේ විදිහට ඔන්න පුරව ගන්න. දැන් අපි බලමු දුවේ පුතේ අපි අද ඉගෙන ගන්න යන පාඩම මොකක්ද කියලා. මේ බලන්න. අභිමත ඒකක භාවිතයෙන් ද්‍රව ප්‍රමාණ මනිමු සසඳමු. අභිමත ඒකක භාවිතයෙන් ද්‍රව ප්‍රමාණ මනිමු සසඳමු. දැන් අපි අභිමත ඒකකයක් විදිහට අපේ පුංචි කප් එක භාවිත කළා. දුවේ පුතේ තව දෙයක් මතක තියාගන්න ඕනේ. අපි භාජන දෙකටම මේ ජලය පුරවන්න භාවිත කළේ පුතේ එක අභිමත ඒකකයක් විතරයි. ඒක හොඳින් මතක තියාගන්න මගේ දූලා පුතාලා. මේ බලන්න. ඔන්න දැන් අපට බෝතල් දෙකක් දීලා තියෙනවා. බලන්න හැඩ දෙකක බෝතල් දෙකක් තියෙනවා. දැන් මේ බලන්න හැම වෙලාවෙම පුතේ එකම කෝප්පය තමයි අපි පාවිච්චි කරන්නේ මේ බෝතල් වලට ජලය පුරවනකොට. අපි ඒක මතක තියාගන්න ඕනේ. මේ බලන්න දැන් මේ බෝතලයට මේ කෝප්ප 6ක් වතුර අල්ලනවලු. ඇත්තටම මේ කෝප්ප 6ම මේ බෝතලයට
අල්ලනවද කියලායි අපි බලන්නේ. ජල ප්‍රමාණය හරිද කියලා මේ බලන්න. ඔන්න මේ කෝප්ප 6ම හිස් වෙයිද? ඔව්. කෝප්ප 6ම හිස් වුණා. ඒ කියන්නේ මේ බෝතලයට මේ කෝප්ප 6ම ජලය පිර වුණා. දැන් බලමු මේ බෝතලයට මොකද වෙන්නේ කියලා. මේ බලන්න. ඒ බෝතලෙත් කෝප්ප 6ක් ජලය අල්ලනවා. ඒ බෝතලයටත් කෝප්ප 6ක ජල ප්‍රමාණයක් අල්ලනවා. එහෙනම් දුවේ පුතේ මේ බලන්න හැඩය වෙනස් වුණාට මේ බෝතල් දෙකටම අල්ලන ජල ප්‍රමාණවල වෙනසක් සිදු වුණාද? නැහැ. මේ බලන්න එකම අභිමත ඒකකයක් භාවිත කරමින් අපි මැනලා බැලුවා. එතකොට මේ බෝතලයටත් වීදුරු 6ක් වතුර ඇල්ලුවා. මේ බෝතලයටත් වීදුරු 6ක් වතුර ඇල්ලුවා. දැන් එහෙනම් ඔන්න අපි කියනවා මේ බලන්න බෝතල් දෙකටම අල්ලන ජල ප්‍රමාණ සමානයි. දැන් තියෙනවා දුවේ පුතේ මේ බාල්දියක් සහ මුට්ටියක්. මේ බාල්දියට සහ මුට්ටියට අල්ලන ජල ප්‍රමාණ තමයි අපිට මේ කෝප්ප වලින් දීලා තියෙන්නේ. බලන්න එකම කෝප්පේ තමයි මේ අවස්ථා දෙකේදීම අපි පාවිච්චි කරලා තියෙන්නේ. බලන්න මේ කෝප්ප මේ බාල්දියට කෝප්ප 1 2 3 4 5 6 7 8 9 10 මේ කෝප්ප වලින් 10ක් පිරෙනවලු මේ බාල්දියෙන් එකක් පිරෙන්න. ඊළඟට මේ මුට්ටියට 1 2 3 4 5 6 7 8 9 10 11 12 මෙන්න මේ කෝප්ප 12ෙම තියෙන වතුර පිරුණාම තමයි මේ මුට්ටිය සම්පූර්ණයෙන්ම පිරෙන්නේ. අපි බලමු ඇත්තටම මේ කෝප්ප ඔක්කොගෙම වතුර මේ බාල්දියට දැම්මහම බාල්දිය සම්පූර්ණයෙන්ම පිරෙනවද වතුරෙන් කියලා මේ බලන්න. මේ විදිහට පුතේ මේ කෝප්ප ඔක්කොගෙම තියෙන වතුර පිරුණා බාල්දියට. එහෙනම් මේ බාල්දියට අල්ලන ජල ප්‍රමාණය කෝප්ප කීයද? 1 2 3 4 5 6 7 8 9යි 10යි. ඊළඟට අපි බලමු මුට්ටියට අල්ලන ජල ප්‍රමාණය. මේ බලන්න. මේ කෝප්ප හැම එකකම තියෙන වතුර මේ මුට්ටියට පිරෙනව නේද? ඔව්. දුවේ පුතේ එහෙනම් මේ මුට්ටියට අල්ලන ජල ප්‍රමාණය කෝප්ප 12ක වතුර ප්‍රමාණයක් අල්ලන්න ඕනේ සම්පූර්ණයෙන්ම මුට්ටිය පිරෙන්න නම්. ඔන්න එහෙනම් අපි කියනවා මුට්ටියට අල්ලන ජල ප්‍රමාණය බාල්දියට අල්ලන ජල ප්‍රමාණයට වඩා වැඩි. හරි නේද? මේ බලන්න. බාල්දියට ඇල්ලුවේ වතුර කෝප්ප 10යි. හැබැයි මුට්ටියට ඒ හා සමානම වතුර කෝප්ප කීයක් ඇල්ලුවද සම්පූර්ණයෙන්ම පිරෙන්න? ඔව් 12ක් ගියා. එහෙනම් අපි කියනවා මුට්ටියේ අල්ලන ජල ප්‍රමාණයට වඩා බාල්දියේ අල්ලන ජල ප්‍රමාණය අඩුයි. බාල්දියේ අල්ලන ජල ප්‍රමාණයට වඩා මුට්ටියේ අල්ලන ජල ප්‍රමාණය වැඩි. මේ විදිහට පුතේ අපිට කැමති අභිමත ඒකකයක් භාවිත කරමින් අපිට පුළුවන් මේ එක එක භාජනවල ප්‍රමාණය අල්ලන ප්‍රමාණය හොයාගන්න. මොන භාජනයටද ජලය වැඩිපුර අල්ලන්නේ, මොන භාජනයටද ජලය අඩුවෙන් අල්ලන්නේ කියලා මේ විදිහට අපට හොයාගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි බලමු පුංචි අභ්‍යාසයක්. මේ බලන්න. අපිට කියනවා භාජනවලට අල්ලන ජල ප්‍රමාණ කෝප්ප කීයද? ගණන් කර ලියමු. මේ බලන්න. ඔන්න අපිට ජග් එකක් තියෙනවා, ජෝගුවක් තියෙනවා. මේ ජෝගුවට මේ කෝප්ප 1 2 3 4 5 6 7 කෝප්ප 7ක් වතුර පිරෙව්වහම මේ ජොග්ගුව සම්පූර්ණයෙන් පිරෙනවා. එහෙනම් කෝප්ප ගණන කීයද? ඔව් කෝප්ප ගණන 7යි. දැන් බලමු අපි මේ කෙටල් එක කේතලය. මේ කේතලයට කෝප්ප කීයක් ජලය අල්ලනවද? මේ බලන්න 1 2 3 4 5 කෝප්ප 5ක ජල ප්‍රමාණයක් මේ කේතලයේ පිරෙන්න ඔන්න උමනා කරනවා. එහෙනම් කේතලයට කෝප්ප 5ක් ජලය පිරෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ බලන්න මේ මුට්ටියට ජලය පිරෙන්න නම් මුට්ටිය සම්පූර්ණයෙන් පිරෙන්න නම් කෝප්ප කීයකින් අපි පුරවන්න ඕනේද? මේ 1 2 3 4 5 6 7 8
9, 10, 11. කෝප්ප 11ක් මේ මුට්ටිය පිරෙන්න ඔන්න අපි පුරවන්න ඕනේ. දුල පුතාලට පුළුවන් නිවසේදී විවිධ භාජන භාවිත කරමින් ජලය පුරවන්න පුංචි අබිමත ඒකකයක් භාවිත කරන්න. එකම අබිමත ඒකකයක් භාවිත කරමින් තමයි පුතේ අපි එක භාජනයකට ජලය පුරවන්නේ. අපි සැසඳීමක් කරනකොට අබිමත ඒකකය එකම අබිමත ඒකකයක් තමයි භාජන දෙකටම අපි ජලය පිරවීම සඳහා භාවිත කරන්නේ. මෙන්න මේ කාරණා ඉතාම හොඳින් මතකයේ තියාගන්න ඕනේ. දූල පුතාලගේ දෙවන ශ්‍රේණියේ ගණිතයේ වැඩපොතේ පිටු අංක 56. මෙන්න මේ පිටුවේ අභ්‍යාස දුල පුතාලට දැන් කරන්න පුළුවන්. ගෙදරදී අත්හදා බලමින් ජල ප්‍රමාණ සසඳමින් දුල පුතාලට මේ අභ්‍යාස සම්පූර්ණ කරන්න පුළුවන්. හොඳයි එහෙනම් දුවේ පුතේ අපි තවත් දවසක තවත් අලුත් පාඩමක් එක්ක මුණ ගැහෙමු. එතෙක් ඔබ හැම දිනාටම ආයුබෝවන්.